හිරුකුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරේ කරනවලව අයිබෝන් කියලා පිළිගන්නවා. අපි අද කතා කරමු ඉඳුහාර ඉදිරියට තමන් කරපු වරද්දට තමන්ගේ සහෝදරයෙක්ගෙන් සමාව ගන්න හේතුව ගැන. ඒ වගේම සහෝදරයට මේ දේවල් කියන්න කලින් අනිවාර්යයෙන්ම මේ දේවල් කියන්නේ හංසනාට වෙන්න පුළුවන්. හංසනාට සිහිය ආවට පස්සේ හොරෙන්ම හංසනා හම්බෙන්න ගිහිල්ලා තමන් අතින් වෙච්ච වැරද්ද ගැන මේ වෙලාවේදී පැහැදිලි කරන්න උත්සාහ කරාවේ. ඉතින් හංසනා මේ වෙලාවේදී ඉඳුහාරත් එක්ක කිසිම තරහක් ඇති කරගන්න එකක් නැහැ. මොකද මාව හිතලා හැප්පුවේ නැති නිසා. අනිත් එක තමයි දැන් මේ වෙච්ච දේවල් සිද්ධ වෙලා ඉවරයිනේ. ඒ නිසා මේ දේවල් ආයවතාවක් කතා කරගන්න යන්න ඕනේ නැහැ කියලා තමයි හංසනා කියන්නේ. ඒ වගේම මේ සිද්ධ වෙච්ච දේ කොහෙත්ම කාටවත් දැනගන්න තියන්න එපා කියන දේ කියනවා. මොකද එහෙම දැනගත්තොත් පවුලේ සහෝදරයන් අතර ප්‍රශ්නයක් කාරවුලක් හටගන්න පුළුවන්. ඒ නිසා මේ හැමදේම Tamanගේ අසනීප සුව වෙනවත් එක්කම යට ආවි. ඒක ඒ විදිහටම යට යන්න දෙන්න කියන කාරණාව තමයි අනිවාර්යෙන්ම මතක් කරන්නට අපි අවස්ථාවක් තියාගන්නේ. ඉතින් කොහොම හරි මේ විදියට ඉස්පිරිතාලට ඇවිල්ලා කතා කර ඉන්න එක අහුනොත් මොකද වෙන්නේ? අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ගැන සම්පූර්ණයෙන්ම ඇහෙනවා. ඒ ඇහෙන්නේ දිනෙත් මින්ට. දිනෙත් මින්ට ඇහුනහම දිනෙත් මින්ට ගොඩාක් කේන්ති යන්න පුළුවන්. ඒ වගේම හැප්පුවට කමක් නැහැ. මේක ඉතින් හිතාමතා වෙච්ච අනතුරක් නෙමෙයි. හැබැයි ඒ වුණාට මේ දෙන්නට තිබුණා කොහොම හරි සංගවලා දාන්න. ඒ කියන්නේ මේගොල්ල හංගලා ඒ ළමයා එතනම දාලා ගිය එක වැරදීනේ. මේ කට්ටියට තිබුණා රෝහලකට අරගෙන යන්න. තව ටික වෙලාවක් ගියා නම් රෝහල් ටිකෙන් ප්‍රමාද වුණා නම් හොඳ වෙලාවට පාරේ මිනිස්සු උදව් කරේ. එහෙම උදව් නොකරා නම් අනිවාර්යෙන් අද වෙනකොට හංසනාගේ ජීවිතේ නැති වෙන්නත් තිබුණා. ඉතින් එහෙම වුණා නම් ඒ දෙමව්පියන්ට කොහොමද මේ දරුවව නැවත වතාවක් ලබා දෙන්නේ කියන කතාව අනිවාර්යෙන් කතා කරાવી. ඉතින් කොහොම වුණත් දිනෙත් මෙන්ට මෙතනින් තරහ ගිහිල්ලා ඉඳුහාරට බනින්න වගේ යන්නත් පුළුවන්. ගහන්න වගේ යන්නත් පුළුවන්. හැබැයි මේ දේවල් සිද්ධ වුණාට පස්සේ සිද්ධ වෙන්න කලින්ම දැන් මම මේ හැමදේම අමතක කරලා ඉන්න නිසා ඔයත් මේ දේවල් අමතක කරන්න. එයා කිසිම දෙයක් කළේ හිතාමතා නෙමෙයි නිසා අනිවාර්යෙන්ම එයාට සමාව දෙන්න පුළුවන්. සමාව දෙන එක තමයි ඉතින් දේවගතිය. ඒ වගේම ඕනෑම කෙනෙක්ට සමාව දෙන එක කොච්චර හිත පිරිසුදුයිද? හිතට සැනසීමක් දැනෙනවද? මේ ගැන පැහැදිලිවම කතා කරන්න උනන්දුවක් තියාගන්නවා.